ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම. අද මම අරගෙන ආවේ පෝසදාය දෝස ටිකක් හදාගන්න විදිහ. මේ විදිහට හදාගත්තම තුන් වේලටම තියාගෙන කන්න පුළුවන් උදේට දවල්ට රැට. ඉතින් හරිම ලේසි කාර්යබහුල අයට ගොඩාක්ම වැදගත් වේ මේ ක්‍රමය. හරිම සොෆ්ට් එකට හදාගන්නත් පුළුවන් මේ දෝස ටික. ඒ වගේම පොඩි දරුවන්ට පවා ගොඩාක්ම හොඳයි. අවුරුදු 5 6 7 දරුවන්ටත් කන්න ගොඩාක්ම හොඳයි. මොකද පාන් පිටි එහෙම චුට්ටක්වත් එකතු කරගන්නේ නැහැ. ඉතින් හරිම රසට ගොඩට හදාගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මගේ channel එකත් subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිවෙලින්ම අරගන්න. මම මේ දෝස ටික හදාගන්නේ පහුවදා උදේටයි දවල්ටයි රැටයි කන්න. ඉතින් මම මේ ටික පෙගෙන්න දාගන්නේ රෑ 9ට විතර. මෙතන තියෙනවා උඳු ඇට කෝප්ප දෙකක් අරගන්න. අඩු කෝප්පෙන් දෙකක් අරගන්න. ඔයාලට මම මෙතන කප්ස් දෙකම පෙන්නනවා. අඩු කෝප්පේ සහ මෙන්න මේ වගේ මිශ්‍රයෙන් කප් එක. ඉතින් මේ දෙකම එකම සමානයි. ඒ නිසා මම මේ දෙකෙන්ම මනලා ඔයාලට පෙන්නනවා. අඩු කෝප්ප දෙකක් අරගන්න උඳු ඇට. පරිප්පු අඩු කෝප්ප භාගයක් ගන්න. උළුහල් ඇට තේ හැඳි දෙකක් ගන්න. මුං ඇට කෝප්ප භාගයක් ගන්න. හාල් කෝප භාගයක් ගන්න. මම මෙතනදී අරන් තියෙන හාල් වර්ගයේ තඹපු හාල් දෙකක්. ටිකක් ඇට ලොකු එක අරගෙන තියෙන්නේ. ඔයාට ඕනම හාල් වර්ගයක් ගන්න පුළුවන්. දැන් වතුර දාගන්න පෙගෙන්න. වතුර වැඩිපුර දාගන්න. ඇට වර්ග පෙගෙනකොට වතුර ප්‍රමාණය මදි වෙනවා. ඒ නිසා ටිකක් වැඩිපුර වතුර දාගන්න. දැන් මේ ටික හොඳින් කලවම් කරලා රැයක් පොඟව ගන්න. පහෝදා උදේට තමයි හදාගන්නේ. උදේට දවල්ට රැයට 3 වෙලටම හදාගන්න පුළුවන්. හරිම ලේසි මේ ක්‍රමයට. මොකද දෝසෙ කියන්නේ කොච්චර කෑවත් එපා වෙන්නේ නැති කෑමක්. මොකද පොල් සම්බෝල එහෙම රසට හදාගත්තම සාම්බාරුව එහෙම ආසෙතෙනවා කන්න. මේ තියෙන්නේ පහෝදා උදේ. දැන් හොඳට පෙකිලා තියෙන්නේ මේ ටික. 3-4 ගමනක් හොඳින් සෝදලා වතුර පෙරලා අරගන්න. දැන් ඔයාට පුළුවන් මේ දේවල් ටිකෙන් ටික ටික දාලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩර් කරගන්න පුළුවන් ප්‍රමාණයට වතුර දාගන්න. මෙන්න මේ ගානට වතුර දාගන්න. දැන් මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරගත්තට පසු මේ බලන්න. මේ ටික දාගන්න ලොකු බෝල් එකක් අරගන්න. මොකද මේ දේවල් බ්ලෙන්ඩර් කරද්දී ප්‍රමාණයෙන් වැඩි වෙනවා. මේ බලන්න මෙන්න මේ වගේ දියාරුවට තියෙන. ගොඩාක්ම දියට බ්ලෙන්ඩර් කරගන්නත් එපා. සාමාන්‍ය මෙන්න මේ වගේ ඝනකමට තියෙන බ්ලෙන්ඩර් කරගන්න ඕන. දැන් මේ අවසාන ටික බ්ලෙන්ඩර් කරගත්තෝ මේ බලන්න. ඔයාට පේන්නේ දැන් මේ ලොකු බෝල් එකෙන් කට ගාවටම ඇවිත් තියෙනවා. ඔයාට පේනවා ඇති බෝල් එක පිරෙන්නම දෝස මිශ්‍රණයේ තියෙනවා. 5 දෙනෙක් ඉන්න පවුලකට 3 වේලක් කන්න පුළුවන් මේ දෝස රෙසිපි එකෙන්. දැන් ඔයාගේ රසය අනුව ලුණු එකතු කරගන්න. හොඳින් කලවම් කරගන්න. ඔයාට පේනවා ඇති මේ දෝස මිශ්‍රණයේ ඝනකම මේ බලන්න. මෙන්න මේ වගේ දියාරුවට තියෙන්න බ්ලෙන්ඩර් කරගන්න. දැන් අපි දෝස ටික හදාගමු. පෑන් එක ලිපේ තියාගන්න. අඩු ගෙන්දරේ තියේදී මිශ්‍රණය දාලා දෝස ටික හදාගන්න. මෙන්න මේ වගේ ලස්සන වටේට කරකවලා හදාගන්න. දෙපැත්තම මාරු කරලා දෝස ටික හදාගන්න. මතක තියාගන්න දෝස මිශ්‍රණය දානකොට පෑන් එකේ රස්නේ අඩුවෙන්ම තියෙන්න ඕන. ගොඩක්ම රත් වෙලා වැඩි වුණොත් මේ විදිහට තුනී කරගන්න බැහැ. මැද ඇකිලෙනවා. එතකොට දෝස එක කැඩෙනවා. ඉතින් ලස්සනට ඔයාට දෝස ටික හදාගන්න ඕන නම් පෑන් එකේ රස්නේ අඩුවෙන්ම තියෙද්දි තුනී කරලා හදාගන්න. රවුම හදාගත්තට පස්සේ ගින්දර වැඩි කරගන්න. දැන් දෝස ටික හදාගෙන ඉවරයි. මම දැන් මේ හදාගත්තේ දැනට කන්න අවශ්‍ය ප්‍රමාණය. ඒ කියන්නේ උදේට අවශ්‍ය ප්‍රමාණයට තමයි මම හදාගත්තේ දෝස ටික. මේ බලන්න හරිම සොෆ්ට් එකට තියෙනවා. පුළුන් වගේ. ඇත්තටම ගොඩාක්ම පෝෂදායක දෝස රෙසිපි එකක් මේක. දරුවන්ටත් ගොඩාක්ම හොඳයි කන්න දෙන්න. මේ තියෙන ඉතිරි මිශ්‍රණය. ඉතින් මට පුළුවන් දැන් මේකෙන් දවල්ටයි රැටයි දෙකටම හදාගන්න. ඉතින් මේ උදේට කන්න හදාගත්තු ටික ගොඩාක්ම රසයි මේ ක්‍රමයට හදාගත්තම. සාම්බාරු එකත් මම වෙනස් විදිහට හදාගෙන තියෙනවා. කැරට්, අල, නිවිති කොළ, ඒ වගේම බෝන්චි ඇට වර්ග දෙකක් මම දාලා හදාගෙන තියෙනවා. පොල් සම්බෝලේ හදාගෙන තියෙනවා. අමු මිරිස්, කරපිංච කොළ,
වං ගෙඩියේ තලලා හොඳට ඒ විදිහට තමයි හදාගත්තේ. මාරම රස ඒ ක්‍රමයට හදාගත්තම ඔයත් අනිවාර්යෙන්ම හදලා රස බලන්න. පොඩි ලුණු එක තමයි දාලා තියෙන්නේ සම්බවලට. ලොකු ලුණු නෙවෙයි. ඉතින් ගොඩාක්ම රසයි. ඔයාලට පේන්නේ මේ තෝසේ නිකම්ම මේ බලන්න කැඩෙනවා පුළුන් වගේ. පාන් පිටි චුට්ටක්වත් දාලා නැහැ. මේ තෝස ටික නම් ගොඩාක්ම රසටම තිබුණා. මම හදපු තෝස රෙසිපි වලින් ගොඩක්ම රස තෝස රෙසිපි එක තමයි මේක. ගෙදර හැමෝම කිව්වා ඇත්තටම ගොඩක්ම රසයි කියලා. ඔය අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒ වගේම රසයි ගුණයි දෙකම තියෙනවා. දහනේ වර්ග එකතු කරලා හදාගත්තේ පාන් පිටි චුට්ටක්වත් නැහැ. ඒ වගේම ඔයාගේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් ඔයාලට 3 වේලකට ප්‍රමාණවත් මේ තෝසේ රෙසිපි එක. තව දෙයක් ඔයා උෂ්ණත්වයෙන් වැඩි රටක නම් ඉන්නේ තෝසේ මිශ්‍රණය ෆ්‍රිජ් එකෙන් දාලා තියාගන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න. නැවත රසවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.